Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අද මම කතා කරන්නේ වෙනස් විදිහේ vlog එකක්. මම මොනවද කතා කරන්නේ කියලා බලන්න දිගටම vlog එකත් එක්ක එකතු වෙන්නකෝ. ඉතින් අද මම කතා කරන්නේ ඩොපමයින් මෙනු එකක් ගැන. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. අහලා තියෙන අයත් ඇති, අහලා නැති අයත් ඇති. මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ කියලා. ඉතින් ඩොපමයින් මෙනු එකකට අපිට කැමති කැටගරි එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ, ඔයාලා රෙස්ටොරන්ට් එකකට කෑමට ගියාපුවාම ඔයාලට මෙනු ලිස්ට් එකක් හම්බ වෙනවනේ. ඒකේ එක එක විදිහට කැටගරි කරපු කෑම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඩොපමයින් මෙනු එකක් කියන්නේත් ඒ වගේ. මම අද හදන ඩොපමයින් මෙනු එකට කැටගරිස් 4ක් ඇතුළත් කරනවා. ඉතින් ඒකේ පළවෙනි එක තමයි ඇපිටයිසර්ස් කියන්නේ. ඒ කියන්නේ මිනිත්තු 5-10ක් ඇතුළත අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් මේකට අපිට ඇතුළත් කරන්න පුළුවන් අපේ මොනාහරි චූටි දෙයක් කන ගමන් අපේ කෝපි එක රස විඳින එක. ඒ වගේම අපි නැගිට්ටට පස්සේ කරන දෙයක් තමයි අපි ස්කින් කෙයාර් කරන එක. ඉතින් ස්කින් කෙයාර් එකක් කරන්න සුළුවට අපිට ගොඩක් වෙලා යන්නේ නැහනේ. අන්න ඒ දේවල් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන අනෙත් කැටගරි තුන තමයි entrance, sides and desserts. entrance කියන එකෙන් අදහස් කරන්නේ විනාඩි 45ක් ඇතුළත අපිට කරන්න පුළුවන් දේවල්. sides කියන්නේ අපි මොකක් හරි කාර්යයක් කරන අතරතුර අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ කිව්වේ අපි මොකක් හරි වැඩක් කරන ගමන් අපිට සින්දුවක් අහන්න පුළුවන්. ඒ වගේ දෙයක්. ඊට පස්සේ dessert. dessert කියන්නේ අපිට අපිවම සතුටු කරන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් දේවල්. ඒ කිව්වේ දැන් ඔයාලා මොකක් හරි රෙස්ටොරන්ට් එකකට ගියාට පස්සේ කෑම එක අරගෙන ඉවරුනාට පස්සේ ඔයාලට දෙනවනේ පොඩි ඩෙසර්ට් එකක්. ඒකෙන් අපිට අමුතු විදිහේ සතුටක් ලැබෙනව නේද? අන්න ඒ විදිහට අපිට පුංචි සතුටක් දෙන විදිහට අපි වෙනුවෙන්ම කරන්න පුළුවන් දේවල් විදිහට මේ ඩෙසර්ට් ලිස්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. ඒකට මොනාහරි අපි කැමති කෑමක් හදන එකත් ඇතුළත් කරන්න පුළුවන්. තව මේකට මොනවද ඇතුළත් කරන්න පුළුවන්? අපි කැමතිම තැනකට ගිහිල්ලා ඒ කිව්වේ කිසිම කරදරයක් නැති, සද්දයක් බද්දයක් නැති තැනකට ගිහිල්ලා පොතක් කියවන එක. ඒ වගේම අපි කැමති චිත්‍රයක් අඳින එක, අපි කැමති පුද්ගලයෙක් එක්ක පොඩි කතාවක් දාගෙන ඉන්න එක, ඒ වගේම අපි කැමතිම සින්දුවක් අහන එක මේවට ඇතුළත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහට මේ ඩොපමයින් මෙනු එක හදාගන්න පුළුවන්. මම ඔයාලට පොඩි අදහසක් ගන්න ඕන හින්දා තමයි මගේ ඩොපමයින් මෙනු එක අද වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඔයාලා ඔක්කොටම සුබ දවසක් වේවා.